උතුම් වූ විශ්ව මාතාවගේ පිහිටත් ආශිර්වාදයත් ආරක්ෂාවත් ලැබෙන්න කියලා ඔබ සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා. මේ 14 වෙනිදා ප්‍රබල ග්‍රහ මාරුවීමක් සිද්ධ වුණා. බ්‍රහස්පති ග්‍රහය මිථුන රාශිය හරහා ගමන් කරනවා. වෘෂභ ලග්න දරුවනුත් බලන් ඇති මේ ගුරු මාරුව හරියට කොහොමද ඔබට බලපාන්නේ කියලා ප්‍රකාශ කරයිද කියන්නේ. වෘෂභ ලග්න දරුවන්ගේ කේන්දරේ ලග්නෙන් දෙවැන්න වූ මුදල් ගැන කියවන ස්ථානෙට තමන්ගේ මුදල් පසුම්බිය ගැන කියන ස්ථානෙට ඔන්න බ්‍රහස්පති තැන්පත් වුණා. 2026 වර්ෂයේ දක්වාම දරුවනේ බ්‍රහස්පති දෙකේ ගමන් කරනවා. ඔන්න ඔබට මුදල් සම්බන්ධව දරුවනේ සුභ ආදී ආරංචිනක මුදල් ණයට ගන්න හිටියානම් අන්නේ ණය මුදල ලබා ගැනීමට වාසනාව උදා වෙනවා. කවුරු හරි තමන්ගේ මුදලක් අතමාරුවට අරන් හිටියානම් දෙන්න නැතුව හිටියානම් දෙන්න සිතුවිලි පහළ වෙනවා දරුවනේ. ඔබේ කතා බහට දරුවනේ බොහෝ දෙනා අහුම් ගන්න දෙනවා. බොහෝ දෙනා තමන්ට ගරු සම්මාන සැලකිලි වලට පාත්‍ර කරනවා. ඔබ දරුවන්ගේ වාසනා මහිමේ නිසා හැමෝම තමන්ට උදව් උපකාර කරන ස්වභාවයක් තිබෙනවා. කතාවේ මේ පුද්ගලයා හොඳ පුද්ගලෙක් කියලා හඳුනා ගන්න ස්වභාවයක් තිබෙනවා. හැමෝම තමන්ට යටි හිතින් ආදරය කරන්න පටන් ගන්නවා. ආදර සබතත් ඉස්මතු කරගෙන ජීවිතේ සතුටින් ගත කරන්න ඉන්න දරුවන්ටත් ඔන්න සුභ ආදී අනාගතයක් උදා වෙනවා. ඊතරම් ජීවිතයට වාසනාවක් කෙනෙකු උදා වෙනවා. මුහුණ ලස්සන වෙනවා. මුහුණ පැහැපත් වෙනවා. බ්‍රහස්පති දෙකේ ගමන් කරද්දී හැමෝට ප්‍රියමනාප ස්වභාවය ලැබෙනවා. ඔබ වෙරද ව්‍යාපාරයක් කරන දරුවෙක් නම් දරුවනේ ව්‍යාපාරේ බලන් ඉදි සාර්ථකත්වයට පත් වෙනවා. ව්‍යාපාරයේ පැවතිච්ච බාධක අභියෝගීවත් කරගන්නත් වාසනාව ශක්තියක් තිබෙනවා. ඔය දරුවන්ට අපල තිබුණා ඒ අපලකාරී තත්ත්ව දරුවනේ නිමාටපත් වෙනවා. වාසනාවන්ත ජීවිතේ ගත කරන්නත් ඔය දරුවන්ට වාසනා ශක්තිය උදා වෙනවා. නිතරම ජීවිතයේ පිළිබඳව උත්සාහවන්ත වෙන්න වාසනාව ඔබගේ පසුපස සබා වෙන ස්වභාවය තිබෙනවා. සල්ලි හම්බ කරන්න ධාර්මික වෙන්න විශ්ව මාතාවට උපදෙස් ලබා දෙනවා. ධාර්මික ජීවිතයක් කරා යන්න ඔබට විශ්ව ඔබට උදව් උපකාර කරා ඔබගේ ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න. වෘෂභ ලග්න දරුවන්ගේ ජීවිතය අලුතෙන් පටන් ගන්න යන්නේ. බාධාකාරී වටපිටාව ක්‍රමක්‍රමයෙන් පහ වෙනවා. කතා බහට බොහෝ දෙනා උදව් උපකාර කරනවා. ජීවිතය ඊටමත් සතුටින් සැහැල්ලුවෙන් වෘෂභ ලග්න දරුවන් ගත කරන ස්වභාවය තිබෙනවා. රසවත් ආහාර පාන භුක්ති විඳින්නත් වාසනා මහිමේ උදා වෙනවා. ප්‍රීති උත්සව ප්‍රිය සම්භාෂණ සඳහා ඔන්න ඔබට ආරාධනා පත්‍ර ලැබෙනවා. තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් ආදරණීය වදන් අහන්න වාසනාව උදා වෙනවා. 2026 දක්වාම හොඳයි. අසනීප තත්ත්ව වෘෂභ ලග්න දරුවනේ සුව වෙනවා. ඔබේ ව්‍යාපාරයෙන් දරු දානවාගේ ඊටම තුදින් සාර්ථකත්වයට පත් වෙනවා. ලොකු සාර්ථකත්වයක් ලොකු ගමනක් යන කාලයක්. මුදල් අතින් අමාරු වැටෙන්නේ නැති කාලයක්. මුදල් අතින් හොඳට සල්ලි අත පිට සරු වෙලා සතුටින් ඉන්න අනාගතයක් ඔන්න උදා වෙනවා. ජීවිතයේ ස්වර්ණමය අවධිය තමයි වර්තමාන කාලේ ගත වෙන්නේ. ඔබ සතුටින් ගත කරන්න. කිසිදු මානසික පීඩාවක් හිතේ දරා ගන්න එපා. මානසික පීඩා කියන දේවල් తాවකාලික දේවල්. මානසික පීඩා අඩු වෙනවා. හැමදාම එකම විදිහට මානසික පීඩා තියෙන්නේ. දවසින් දවස මානසික පීඩා වෙනස් වෙනවා. ඔබගේ දරුපල සිහිනය සැබෑ කරගන්න වාසනාව තිබෙනවා. ඔබගේ අදහස් තමන්ගේ ස්වාමියා සමග භාර්යාව සමග ප්‍රකාශ කරන පුත්‍රකාරක බ්‍රහස්පති ධනස්ථානයේ ගමන් කරද්දී දරුවන්ගෙන් පවා උපකාර ලාභ සත්කාර ළඟා කරගන්නත් ඔන්න දරුවනේ ඔබට වාසනාව තිබෙනවා. දරුවන් හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යන ස්වභාවය තිබෙනවා. දරුවන්ගේ අනාගතය පැහැදිලි. දරුවන්ගේ අනාගතය පිරිසුදුයි. ඔන්නේ දරුවන්ගේ අරමුණු ඉලක්කයන් සාක්ෂාත් කරගන්න වාසනා මහිමේ තිබෙනවා. ඔය දරුවන්ගේ අනාගතය දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් වෘෂභ ලග්න දරුවන්ටත් වාසනාවන්ත අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.